හලෝ යාළුවනේ ඔගොලො දැක්ක බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතිතුමාගේ එහෙම නැත්තන් රාජපක්ෂ පවුලේ ඉන්න දැවන්තයෙක්ගේ ගෙදර මල්වානේ රයිතිකාරයෙක් නැති නිවස කියල කාලයක් ප්‍රචලිත වනේ අන්න ඒ නිවස අල්ලගන්න ගිහින් තියෙනවා අපේ අන්තරය කියාගන්න පිරිසක්. ඉතින් ඇත්තරම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අන්තර්ශිෂ්‍ය බලමණ්ඩල එහෙමනත්නම් අවිශිබම කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතා ශක්තිමත් ව්‍යුහාත්මක ශිෂ්‍ය සංවිධානයක්. එතකොට ඒක ඇත්තටම ලීගලි වෙන දෙයක්. එතකොට ඒක තුළ දැන් 3-2 ආණ්ඩුවකුත් ඇවිල්ලා විධායක බලතල ජේ.ආර්.ගේ විධායක බලතල 78න් ආපු සුපිරි විධායක බලතලක් තියාගෙන යකෝ සිස්ටම් හදන්න නැතුව මොන මගුලකට දැන් ගිහිල්ලා මේවා ඉල්ලන්නේ. දැන් අපිත් ඒ කාලේ කිව්වේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියලා. හැබැයි සිස්ටම් එක වෙනස් කරන්න ඉන්නකො පොඩ්ඩක් යටින් වැඩේ යනවා නේ. යටින් වැඩේ නෙමෙයි උඩින් ගියත් යටින් ගියත් මේක දැන් අඩියක් හරි තියලා තියෙන්න එපා. ඒකකොට දැන් අවුරුදු එකමාරක් ගියා ආණ්ඩුව ඇවිල්ලා අඩියක් හරි තියලා තියෙන්න එපා. ඌව ගන්න එක පෑම්පාරින් කියලානේ කිව්වේ. හැබැයි මොකක්ද දැන් වෙලා තියෙන්නේ? මේ කඩාපැනීමේ ක්‍රමවේදය. මේක කරන්න ගියොත් වෙන්නේ අර ඔයගොල්ලෝ දැක්කා දැන් ඔය හුරේ දාන අය අපි දැක්කා හුරේ දාන අය. එතකොට මේ පහුගිය කාලේ අර ඇමති කෙනෙක්ව මන්ත්‍රී කෙනෙක්ව ඝාතනය කරලා ඒකේ ළමයි 18 දෙනෙක් මට මතක ඇති 16ක් 18ක් පෝරකේ නියම වෙලා දැන් ඔන්න ඊයේ පෙර දෙක්කෙනෙක් අර වහලකින් වැටලා නිමිය ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ ම්ලේච්ඡ ක්‍රියාව ඒ වෙලාවේ කරපු ඒ ක්‍රියාවට ඒ කාලේ හුරේ දැම්මා. හැබැයි ඊට පස්සේ ඕන දැන් ඊයේ පෙරේදා මේක අච්චු වුණාට පස්සේ කමෙන්ට් ගිහින් බලන්න ඕගොල්ලෝ. ඒකේ හැම තැනම කමෙන්ට් වල කියන්නේ අනේ උඹලට හොඳ වැඩේ සාප වේවා අර කටවල් වලින් මෙහෙම කියලා. දැන් මේකෙත් එහෙම තමයි නියමයි උඹලා අල්ලපල්ලා නියමයි යන්න එපා හිටපල්ලා මෙහෙම තමයි කියන්නේ. හැබැයි එහෙම කියන ගමන් ඔන්න මොන හරි කරදරයක් වෙච්ච ගමන් තොපිට හොඳ වැඩේ. ඒ නිසා මේ රටේ මිනිස්සුගේ කට මෙහෙම නැවෙනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති නැහැ. ඉතින් අපි කියන්නේ එදා ඉඳන් කිව්ව සිස්ටම් එකෙන් මේක වෙන්න ඕන. දැන් මේක රජයට අරගෙනනේ තියෙන්නේ. එතකොට රජයට අරගෙන තියෙන මේ නිවස කරන්න ඕන හොඳම දේ තමයි කිසියම් ප්‍රතිපත්ති ක්‍රමයකට මේක කිසියම් දෙයකට ගන්න එක. දැන් මේක ඉල්ලීම් කරලා මෙහෙම කරන්න නෙමෙයි සිස්ටම් එකෙන් එන්න ඕනේ. ඒකනේ දැන් බලයට ගෙනල්ලා තියෙන ශිෂ්‍ය කණ්ඩායම් වෘත්තීය වේදීන් ඒතර විවිධ අය ගෙනල්ලා තියෙන. ඉතින් ඕකට ගිහිල්ලා එතනට ගිහිල්ලා කඩාගෙන පැනලා කරන්න අවශ්‍යතාවයක් නෑ. හොඳම දේ තමයි රජයේ ඉන්න ඉහළ නිලධාරීන්ගේ හරහා එහෙම දේශපාලන අධිකාරිය හරහා සිද්ධ වෙන්න ඕන ඒ දේවල්. ඉතින් ඕක තමයි කතන්දරේ. එහෙම නැත්නම් මේක ජාතික විහිළුවක් බවට